පියාණනීය ඔබ වහන්සේගේ නාමයට ගෞරවය දෙනවා ජීවමාන දෙවියන් වහන්සේ. යේසුස් යන බලවන්ත නාමයෙන් ඔබගේ අභිමුඛයේ වෙතෙන අතර ස්වාමීන් වහන්සේ මේ කාලය ඔබ වහන්සේගේ පාද පාමුලට අපි යන අතර ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අපගේ එකිනෙකාගේ හදවත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ විවෘත කරමින් ඔබ වහන්සේගේ ශුද්ධ වචනය අසල පිණිස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපගේ හදවත් සූදානම් කරන් ස්වාමීනි ඔබගේ ප්‍රඥාවද ඔබගේ දැනගැනීම ඔබ වහන්සේගේ මඟ පෙන්වීමේ ආඥාවක් අප මැද තබන්න කියලා යාඥා කරන අතර මේ වචනයට විරුද්ධව ක්‍රියා කරන හදන සෑම අන්ධකාර බලවේග යේසුස් වහන්සේගේ නාමයෙන් නිවත් වෙන්න කියලා අනකරන අතර ශුද්ධාත්මයන් වහන්සේ පමණක් මේ මාධ්‍ය තබන්න ස්වාමීන් වහන්සේ මිනිසයන් එන්නව සෑම කටහඬක් ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් පරිතබනවා ඒ යක්ෂයා තුලින් එන්නව සෑම අන්ධකාර වචනයක බලය යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ බැන් තබන අතර ශුද්ධාත්මයන් වහන්සේ පමණක් මේ මාධ්‍ය ක්‍රියා කරමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේම මඟ පෙන්වන දේ තුල ස්වාමීනි ගමන් කරන්න ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය දෙන්න ස්වාමීනි මේ කාලය ඔබ වහන්සේගේ අස්තර සම්පූර්ණයෙන් බාර කරනවා යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් සේවනය හාලෙලූයා දෙවියන් වහන්සේගේ නාමයට අනේක වාර ස්තුති කරනවා දෙවියන් වහන්සේගේ යහපත්කම අත්දකින්න දෙවියන් වහන්සේ මේ කාලය දෙන්න කරුණාව නිසා ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ මගේ හදවතට දැම්මා වචනේ තමයි ස්වාමීන් වහන්සේට යාඥා කරන්න හට උන්වහන්සේ ළඟින්ම සිටමින් ඔවුන්ගේ ගැලවීම ආරක්ෂා කරනවා ඉතින් අද දවසේ අපි ස්වාමීන් වහන්සේගේ මහතු ඒ ගැලවීම තුල ගමන් කරන මේ කාලය තුල අපි යාඥා කරගන්නා පිණිස ස්වාමීන් වහන්සේ නිතරම අප සමග සිටිනවා උන්වහන්සේ තුල අප දිගු ගමනකට දෙවියන් වහන්සේ මේ කාලේ අප අරගෙන යන පිණිස දෙවියන් වහන්සේ බලවන්ත දේශකින් අපව ගෙන යනවා ඒක නිසා අද දවසේ අපගේ යාඥාව කියන්නේ ඒක බලවන්ත ආයුධයක් ලෙස ස්වාමීන් වහන්සේ අද දවසේ අපගේ ජීවිතයට ආත්මික බලකොට බිඳ හෙළන පිණිස උන්වහන්සේ යාඥාව අපට දීලා තියෙන. යාඥා කරන මිනිසයා කියන්නේ බලවන්ත මිනිසෙක්. ඉතින් අද දවසේ දේව රාජ්‍ය සභාව තුළ ඒ බලවන්තයන් නැගිටවන පිණිස මේ ඒ ආත්මික බලකොට බිඳ හෙළන්න උන්වහන්සේ බලවන්ත ඒ කඩුවක් ආයුධයක් උන්වහන්සේ දෙනවා. ඒක තමයි උන්වහන්සේ කෙරෙහි අපි දක්වන්නා ඒ යාඥාව ප්‍රශංසාව උන්වහන්සේගේ නමස්කාරය. ඉතින් අද දවසේ අපි හැම කෙනෙක්ම ඒ කාලේ බලවත් ලෙස යාඥාවෙන් උන්වහන්සේ වෙතට ලන්ව සිටිනවා. ඉතින් අප බලන්ට යන මේ යාඥාව තුළ දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළට මොනවද කරන්න යන්නේ කියලා අපි බලමු. දෙවියන් වහන්සේගේ ඒ ශුද්ධ වචනය යෙරමියා 33 වෙනි පදය. මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්න. මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්නා මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. හලෙලූයා. ඉතින් අද දවසේ අපිට දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ අද දවසේ කතා කරන්න යන්නේ උන්වහන්සේ කෙරෙහි තව තවත් අපි යාඥාවෙන් උන්වහන්සේගේ හඬ ඔසවන පිණිස අපව අද දවසේ ශක්තිමත් කරන පිණිස. ඉතින් අපි දකිනවා මේ ස්ථානයේ කියනවා මට යාඥා කරන්න. ස්වාමීන් වහන්සේ කැමති අද දවසේ ඔබ සහ මම උන්වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා යාඥා කරන එක. උන්වහන්සේ කියනවා යාඥා කරන්න හට ස්වාමීන් වහන්සේ බලවන්ත විපාකයක් දෙන්න යනවා. මෙතන උන්වහන්සේ කියනවා නුඹට උත්තර දෙන්න යනවා. ඔබ යාඥා කරන යාඥාවලට ස්වාමීන් වහන්සේ මොනවද කරන්න යන්නේ? ඔබේ ජීවිතයට උන්වහන්සේ උත්තරයක් දෙන්න යනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ තව වචනයක් කතා කරන මේ ස්ථානයේ කියනවා නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්න යනවා. හලෙලූයා. දවසේ කාරණා දෙකක් තුල දෙවියන් වහන්සේ ඔබට බලවත් ලෙස කතා කරන්න යනවා. මොකද්ද ඔබ දවස තුල උන්වහන්සේට යාඥාව තුල ඔබ ලබා ගන්නට යන්නේ? ඒක ස්වාමීන් වහන්සේ කියනවා ඒ පරිසිවරු වගේ ඒ වගේ අපි ඒ හිස් වූ වචන වලින් යාඥා කරනවට උන්වහන්සේ කැමති නෑ. ගොඩාක් වචන කතා කරනවා නමුත් ඒවා හිස් වචන. ඒ ආකාරයට නෙමෙයි මේ ස්ථානීය ආත්මයන් වහන්සේ තුල අපි යාඥා කරන්නා වූ යාඥාව ගැන තමයි ස්වාමීන් වහන්සේ කතා කරන. අපි දකිනවා උන්වහන්සේ කිව නොහැකි කෙන්දිරිගෑම් තුලින් අපු දෙසා උන්වහන්සේ පියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේ කරන අපෙනුවෙන් මැදිහත්කාරකම් කරනවා. ඉතින් අපි සමහර වෙලාවට යාඥා කරන්න අපි ඉන්න තත්ත්වය තුළ අපි දන්නේ නැහැ. අපි ඉන්න තත්ත්වය තුළ අපි යාඥා කරන්න දන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ අපිට කොහොමද යාඥා කරන්න කියලා උන්වහන්සේ අපිට කියා දෙන්න යන්නේ කොහොමද? ආත්මයන් වහන්සේ තුල අපි යාඥා කරන විට. ඉතින් අද දවසේ අපිට යාඥා කරන පිණිස තමයි ශුද්ධාත්මයන් වහන්සේ අපට දීලා තියෙන. අපිට ශුද්ධාත්මයන් වහන්සේ නැතුව යාඥා කරන්න
බෑ. උන්වහන්සේ තමයි අපිට යාඥාවේදී උන්වහන්සේ මඟ පෙන්වනවා. අපි කොහොමද දෙවියන් වහන්සේ වෙතට කැමති ලෙස ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන විදිය ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අපි දැනගෙන යාඥා කරන පිණිස උන්වහන්සේ අපිට නිතරම මොනවද කරන්න යන්නේ මඟ පෙන්වන්න යනවා. හලෙලුයා. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ වෙතට අපිට ළඟා වෙන පිණිස අපිට ස්වාමී යේසුස් වහන්සේ තුලින් උන්වහන්සේගේ තෑග්ග උන්වහන්සේගේ දීමනාව උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපට දීලා තිබෙන නිසා අපිට පුළුවන් අපිට යාඥා කරන්න බැරි අවස්ථාවක වුණත් උන්වහන්සේ වෙතට ලන් වෙලා අපිට උන්වහන්සේගෙන් අහලා අපි කොහොමද යාඥා කරන්න කියලා උන්වහන්සේට යාඥා කරන්න. ඒ විට උන්වහන්සේ මොනවද කරන්න යන්නේ? අපිට යාඥා කරන්න බැරි අවස්ථාවක වුණත් උන්වහන්සේ අපට උත්තර දෙන්න යනමක් නිසාද උන්වහන්සේ දන්නවා අපි කොහොමද අපිට මොනවද අපිට අවශ්‍යතාවය කියලා උන්වහන්සේ පැහැදිලි ලෙස උන්වහන්සේ දන්න යනවා. ඉතින් ඒක නිසා අද දවසේ ඔබේ ජීවිතේට අපි හැම කෙනෙක්ගේම ජීවිතේට උත්තරයක් අවශ්‍යයි. අපි ඉන්න තත්ත්වය තුල නේද? අපි ඉන්න සිටුේෂන් එකකට අපිට අවශ්‍යයි අපි ඉන්න තත්ත්වය අපි තේරුම් ගන්න. අපිට උත්තරයක් අපේ ජීවිතේට අපි හැම කෙනෙකුගේ ජීවිතේට උත්තරයක් අපි බලාගෙන සිටිනවා. ඉතින් මේ උත්තරය අපිට ලෝකීය දේවල් තුලින් ලෝකීය දැනගැනීම තුලින් අපිට අපේ ශක්තිය තුලින් අපිට දැනගන්න බැහැ. මේ දැන ගැනීම අපිට දෙන්න යන්නේ කයින්ද අපි දෙවියන් වහන්සේ තුළට ලන් වෙලා අපි සිටින විට තමයි අපිට හරියාකාරව අපේ ජීවිතයට අවශ්‍ය පිළිතුර උන්වහන්සේ ගාව තිබෙන. ඉතින් අපි ගායනා කරනවා සමහරට පිළිතුරු දෙයි යේසුස් කියලා. හලෙලුයා. ඉතින් පිළිතුරු දෙන්න යන්නේ කොහොමද? අපි උන්වහන්සේ වෙත ලන් වෙලා උන්වහන්සේට යාඥා කරන විට. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අපේ ජීවිතය තුළ මහත් වූ අමාරු තැන් අපේ ජීවිතයට උන්වහන්සේ පෙන්වන්නට යනවා. කියන්නේ අපි බලමු යෙසායා පොතේ ඒක පැහැදිලි ලෙස සඳහන් වෙලා තියෙනවා. යෙසායා 48 6 සිට 7 වෙනි පදයේ දක්වා. නුඹ යාසා තිබේ මේ සියල්ල බලන්න නුඹලා දන්වන්නේ නැද්ද? මෙතන පටන් අමුතු දේවල් නුඹ නොදන්නා වූ සංගවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශ කරන්නෙමි. పూర్වයේ පටන් නොව දැන්ම ඒවා උපදින ලද්දේය. බලව මම ඒවා දැනගතිමි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවනු ඇසුවේය. එසේය නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත. එසේ పూర్වයේ පටන් නුඹේ කන් ඇරනු ලැබුවේවත් නැත. ඉතින් අපිට දකින්න පුළුවන් මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ ඔබට පෙන්වන්නා වූ ඔබට තේරුම් ගන්න බැරි ඒ මහත් වූ නොදන්නා වූ ඒ තැන මොකද්ද? ස්වාමීන් වහන්සේ මෙතන පැහැදිලි ලෙස කතා කරනවා. මෙතන කියන අමුතු දේවල් අපිට කරන්න යනවලු ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අමුතු දේවල් ඔබේ ජීවිතය තුළ ඔබ ඒක අත්දැකලා නැති දේවල්. හරියට ඒක ඔබ පුදුම දන්වන දේවල්. ඒ වගේම ස්වාමීන් වහන්සේ කතා කරන සංගවා තිබෙන දේවල්. ඉතින් ඒ කියන්නේ ඔබ තාම දන්නේ නැහැ ඒක නිධානයක් වගේ. ඒක මොනවද තියෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ හැම කෙනෙකුගේම ජීවිතය තුළ බලවන්ත දෙයක් උන්වහන්සේ දමා තිබෙනවා. මම හැම වෙලාවෙම කියන්නේ ඔබේ ජීවිතය ඔබ සුළු කරන්න එපා. ඔබ විශේෂ කෙනෙක් ස්වාමීන් වහන්සේ තුළ. ඒ විශේෂත්වය තියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල සිටින විටයි. ස්වාමීන් වහන්සේගේ පාමුලට වෙලා ඔබ යාඥා කරනකොට ස්වාමීන් වහන්සේ පෙන්වන්න කරනවා ඔබේ ජීවිතයට උන්වහන්සේ දමා තිබෙනා වේ පුදුම උදේ. ඒ බලවන්ත දේ ඔබ නොදන්නා ඔබ සමහර විට ඔබ දන්න ඔබේ ජීවිතය තුළ මොනවාද ඔබ ඉදිරියට ඔබ කරන්නට යන්නේ. ස්වාමීන් වහන්සේ තුළ ඔබ යන ගමන තුළ මොකද්ද ස්වාමීන් වහන්සේ ඔබට කරන්නට යන්නේ කියලා. ඔබේ ජීවිතයට උත්තරයක් ලැබිලා නැත්නම් ඔබේ ජීවිතය තුළ තවත් ඔබ දෙවියන් වහන්සේ තුළ පාමුල උන්වහන්සේට යාඥා කරන්න අවශ්‍ය කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ථානයේ කියනවා ඒවා పూర్වයේ පටන් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ ජීවිතයට ඔබ ආව මාර්ගය තුළ ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ යම් ස්ථානවල ක්‍රියා කරලා නැති ස්ථාන උන්වහන්සේ කියනවා. ඒ ස්ථානට ඒ වියලුණු ස්ථානවලට ඔබට ක්‍රියා කරන්න බැරි ස්ථාන. මෙච්චර කාලයක් ඔබ ක්‍රියා කරන්න නැති ඔබේ ශක්තිය තුලින් ස්වාමීන් වහන්සේ කියනවා ඒක නෙමෙයි. ස්වාමීන් වහන්සේම ඔබ උදෙසා නැගී සිටලා ඔබ වෙනුවෙන් උන්වහන්සේ ඔබේ ජීවිතයට උත්තරයක් දෙන්න යනවා. ඒක ඔබ බලාපොරොත්තු වෙනා උත්තරය. නමුත් ඔබ සිතන ආකාරයට නෙමෙයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනය සඳහන් කරන එක අලුත් විදිහට තමයි ඔබේ ජීවිතය තුල කරන්න යන්නේ. ඔබට කියන්න බෑ අයියෝ මේක මීට ඉස්සෙල්ලත් මගේ ජීවිතේ වෙලා තියෙනවනේ. මේ ආකාරයට තමයි මගේ ජීවිතේට සඵලත්වය ආවේ. ඒ ආකාරයට තමයි මගේ ඉදිරි කාලෙත් වෙන්න යන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ ඒ මාර්ගය නෙමෙයි ඔබේ ජීවිතය තුල ස්වාමීන් වහන්සේ කරන්න යන්නේ. ඒක අලුත් විදිහට ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේට දාන්න යන්නේ. අලුත් උදේශයක් වෙන්න පුළුවන්. අලුත් ස්ථානයක් වෙන්න පුළුවන්. අලුත් පුජ්‍යලයක් තුලින් වෙන්න පුළුවන්. අලුත් මාර්ගයක් ඔබේ ජීවිතයට වෙන්න පුළුවන්. ඒක අලුත් උත්තරයක් තමයි ස්වාමීන් වහන්සේ දෙන්න
යන්නේ නිසා ස්වාමීන් වහන්සේ තුළ මේ කාලය ස්වාමීන් වහන්සේගේ හඬ ආසා යාඥා කිරීම තුළින් ඔබේ ජීවිතය තුළ බලවන්ත දෙයක් උන්වහන්සේ කරන්නට යනවා. ඒක නිසා ආත්මික පිපාසාව තමයි මේ කාලේ අපේ ජීවිතයට අවශ්‍ය වෙලාම තියෙන දේ. ඒ ආත්මය ඔබේ ජීවිතයට ආත්මික දේවල් ඔබේ ජීවිතයට මේ කාලේ ලබා ගන්න කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දකින්න පුළුවන් යේසුස් වහන්සේගේ ඔසවා ගැනීම සමග අපි දකිනවා අපෝස්තලිකවරුන් ඒ ස්වාමීන් වහන්සේ තුල සිටියා ළඟව සිටියා කාන්තාවන් එක්රැස් වෙලා අපි දකින්න පුළුවන්. ඔවුන් 120ක් දෙනා ඔවුන් එකතු වෙලා ස්වාමීන් වහන්සේ තුල ඔවුන් මොනවද කරේ? යාඥා කරමින් සිටියා. ඒ වෙලාව සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ තිබ්බේ නැහැ. ඔවුන් මොනවද කරේ? නමුත් යේසුස් වහන්සේ තුල ඔවුන් යාඥා කරා. ස්වාමීන් වහන්සේ කොහොමද ක්‍රියා කළේ බලලා ඔවුන් ක්‍රියා කරමින් සිටියා. අපි දකිනවා මේ වෙලාවේ දෙවියන් වහන්සේ බලලෙස ක්‍රියා කරමින් සිටියා. මට ඔබට කියන්න බැරුණා ඒ යෙරමියා අපි දකින්න පුළුවන් යාඥා කෙරුවා ස්ථානය බලනකොට ඔහු සිරගෙදර ඉඳලා තමයි යාඥා කෙරුවේ. අපි දකින්න පුළුවන් සිරගෙදර ඉනකොට කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ගේ ජීවිතය තුල තිබ්බේ නැහැ. යෙරමියා මොනවද කරන්නේ කියලා අපි දකිනකොට අපි සාමාන්‍යයෙන් දේවදාසය අධ්‍යා බලන්න ඕනේ. ඔහුට හැම දෙයක්ම තියෙන්න ඕනේ. හැම සපලත්වයක් තියෙන්න ඕනේ. ඒකකොට තමයි අපි හිතන්නේ එයා තමයි දේව නායකයෙක් කියලා. නමුත් අනාගත වස්තු සේවය කියන්නේ ඒ ආකාරයේ ඔබ දකින්නා වූ සපලත්වයේ තුල සිටින්නා වූ සේවයක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ හඬ පැහැදිලි ලෙස අසලා ඒ වචනේ මේ පොළවට නිදහස් කළා. යේසුස් වහන්සේගේ ඔසවා ගැනීමට මේ පොළව සූදානම් කරන කට්ටියක් තමයි අනාගත වරු කියන්නේ. ඉතින් අද දවසේ ඔබේ ජීවිතය තුළ ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේට යම් දෙයක් ඔබෙන් ඉල්ලනවා. ඒ තමයි උන්වහන්සේගේ ඊමට මේ පොළව සූදානම් කරනවා කියන එක. ඒ පරණ ඒ යෙරමියා කියන අනාගත වක්තෘවරු මොනවද කෙරුවේ? යේසුස් වහන්සේගේ මේ පොළවට එන පිණිස යේසුස් වහන්සේගේ මාර්ගය උන් සමතලා කරා. උන් අනාගත වාක්‍ය ප්‍රකාශ කරමින් යේසුස් වහන්සේගේ ඊම ඔවුන් ප්‍රකාශ කරමින් සිටියා. අද දවසේ යේසුස් වහන්සේගේ ඊම මේ පොළවට ඔවුන් මේ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරේ. ඔවුන් නිකන් ඒ සිකාම්බරවල සුවපාසු වල කාර්වල ඉඳලා ඔවුන් සුවපාසු රූම් වල ඉඳලා ඒ යහපත් දේ භුක්ති විඳගෙන මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේවල් කෙරේ. ඔවුන් බෝ සිරගෙදර දැම්මා. ඔවුන් කන්න නැතුව හිටියා, බොන්න නැතුව හිටියා. බලන්න යෙරමියා විලාප ගී පොත කියනකොට ඔබ බලන්න පුළුවන් ඒ විලාප ගී පොතේ මොකද්ද লীලා තියෙන්නේ කියලා. කොච්චර විනිශ්චය තුලින් ඔහු ගියාද, කොච්චර අමාරුකම් තුලින් ගියාද කියලා ඔහු ගියේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස යාඥාවෙන් ඔවුන් පියවරෙන් පියවර පරණ ගිවිසුමේ අනාගත වක්තෘන් යේසුස් වහන්සේගේ පැමිණීමට මේ පොළව මහත් ලෙස ඔවුන් සූදානම් කරමින් සිටියා. ඔවුන් දැනගෙන සිටියා යේසුස් වහන්සේ මේ පොළවට එන්නේ කොහොමද කියලා. ඒ කෙරුවාව සේවය අපිට බලන්න පුළුවන්. අද දවසේ අපි ඒ සේවය තමයි අපි භුක්ති විඳින්නේ. ඔවුන් ප්‍රකාශ කරා වූ යේසුස් වහන්සේගේ පැමිණීම අද දවසේ උන්වහන්සේ මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේ නැවත ඔසවා ගනු ලැබුවා. අපි ඒක දන්නවා. ඒ ඔසවා ගැනීමේ භුක්තිය විඳින්නේ අද දවසේ අපි. නමුත් අද දවසේ උන්වහන්සේ යේසුස් වහන්සේ අනාගත වක්තෘන් ඒ කිව්වා වූ ඒ වචනය ඉෂ්ට කරන පිණිස යේසුස් වහන්සේගේ ඊම ඉවරයි. නමුත් අද දවසේ යේසුස් වහන්සේ අපිට යම් දෙයක් පවර්ලා ගියේ. ඒ තමයි උන්වහන්සේ මේ කාලේ අපිට පොළව සූදානම් කරන්නේ. ඒ කියන්නේ අද දවසේ බලවන්ත දෙවෙනි අනාගත වක්තෘ එහෙනම් අපි කවුද අපි මේ අලුත් ජීවිතේ අනාගත අපි තමයි මේ පොළව සූදානම් කරන මිනිස්සු. ඉතින් අපි සමාජලාට හිතනවා උන්වහන්සේගේ සේවය කරන විට අපිට හැම දෙයක්ම සූදානම් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සේවය කරන්න හැම දෙයක්ම අපිට සඵලත්වයේ තියෙන්න ඕනේ. අපිට හැම දෙයක්ම බලනකොට තමයි මිනිස්සු ගැලවීමට එන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් ඒක මේ අපි දකින්න පුළුවන් පරණ ජීවිතේ අනාගත වක්තෘ තුලින් ඔව් සිරගෙවල් වල ඉඳගෙන මෙච්චර බලවන්ත වචන ප්‍රකාශ වුණේ. ඔවුන් සිටියා වූ ඒ තත්ත්වය තුල දෙවියන් වහන්සේ තුල ඔවුන් ලේප්‍ර වගුරුවමින් ඔවුන් යාඥාවෙන් තමයි දෙවියන් වහන්සේගේ වචනේ හොයාගත්තේ. ඉතින් අපි දකින්න පුළුවන් ඒ ආකාරයට බලනකොට මේ ක්‍රියාපොතේ අනාගත වක්තෘ අපි බලනවා අපෝස්තලවරුන්ගේ ජීවිතයේත් මේ ආකාරයටම ඔවුන් මොනවද කෙරුවේ? දෙවියන් වහන්සේ තුල වපුරමින් සේවය කරා. ඉතින් ඒ නිසා තමයි ක්‍රියාපොත තුල අපි දකින්න පුළුවන් බලවන්ත ජුවලිතකමක්, බලවන්ත හාස්කමක් ඒ ප්‍රථම සභාව තුළ පැමිණ ඔවුන්ගේ ජීවිතයේ තිබ්බා විශාලතම දේ තමයි යාඥාව කියන එක. යාඥාව තුළ මොනවද කෙරුවේ? දෙවියන් ඒ ශුද්ධාත්ම මහසියාව දකින්න ඔවුන්ගේ ජීවිතේ පුළුවන් වුණා. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ බලවන්ත දේවල් ඒ ක්‍රියාපොතේ තිබුණා වූ ඒ බලවන්ත ක්‍රියාවල් කරන්න අද දවසේ ස්වාමින් වහන්සේ අප දෙස බලාගෙන සිටිනවා. අද දවසේ අපි තමයි ඒක සූදානම් කරන්නා වූ මිනිස්යන්. අද දවසේ ක්‍රියාපොතේ වුණා වූ ඒ බලවන්ත හාස්කම් පුදුම ලකුණු අපි දකිනවා. පේත්‍රස් යනකොට ලෙඩ්ඩු සිටින විට මොනවද උනේ? ඔහුගේ හෙවණැල්ල වැටෙන විට මොනවද උනේ? ඔවුන් සුවය ලැබුවා.
ඔවුන් අත්හැබ්බු කල්හි ලෙඩ්ඩු සුවේ ලැබුවා යක්ෂයන් දුරු කෙරුවා. යේසුස් වහන්සේ මේ පොළවේ කළා බලවන්ත හාස්කම් හැම දෙයක්ම සිද්ධ වුණේ මේ අපෝස්තලික ජීවිතය තුළ මේ යාඥාව කියනා බලවන්ත ආයුධය ඔවුන්ගේ ජීවිතය තුළ තිබ්බ නිසා. ඉතින් දෙවියන් වහන්සේ හැම වෙලාවම බලන්නේ මේ අපෝස්තලික සභාව තුළ වුණා වූ මේ අපෝස්තලික සේවය අපේ ජීවිතය තුලත් කරන පිණිස. ඒක නිසා දවසේ අපි සූදානම් වෙන කාලය තමයි දවසේ අපිට ඇවිල්ලා තියෙන. අද දවසේ අපි කොහොමද සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්සේගේ සේවය කරන්න? මේ සූදානම් නම් ඔබ විශ්වාස කරනවා නම් ස්වාමීන් වහන්සේ තුල ඔබට බලවන්ත සේවයක් තියෙනවා නම් ඔබට ස්වාමීන් වහන්සේ තුල යාඥාවේ ජීවිතයක් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය තුල තියාගන්නවා. යාඥාව තුලින් තමයි ඔබේ පාපේ ස්වාමීන් වහන්සේ ඔබට පෙන්වන්නට යන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබට ඉදිරි කාලේ ඔබේ ජීවිතය තුල කරන්නට යන්නේ මොනවද කියලා පෙන්වන්නට යන්නේ. ඒ වගේම මේ ලෝකයේ යම් දේවල් සිද්ධ වෙනකොට ස්වාමීන් වහන්සේ ඔබට පෙන්වන්නට යනවා මේ ස්ථානයේ මේ දේවල් සිද්ධ වෙන්න යනවා. මේ රටේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න යනවා. අද දවසේ යාඥා කරනවා මම මේක මගේ ජීවිතය තුළ පෞද්ගලික ජීවිතය තුළ මම අත්දැකපු දේවල් යාඥා කරනකොට ස්වාමීන් වහන්සේ යම් දේවල් උන්වහන්සේ දර්ශන මගින් මට පෙන්වලා තියෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ යහපත්කම නිසා මම වගේ දුර්වල වාජනයක් උන්වහන්සේ ඒ අවස්ථාව හැටියට උන්වහන්සේ අරගෙන උන්වහන්සේගේ සේවය කරන්න පාවිච්චි කළා තින සමහර රාත්‍රිවල ස්වාමීන් වහන්සේ මට එක් ස්ථානවල කොයි විදියට ක්‍රියාත්මක යක්ෂයා ක්‍රියා කරන්නේ කොහොමද ඒ බලකුටු කඩන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට කතා කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ බලවත් ලෙස ඔබේ ජීවිතය තුලත් ඒ උන්වහන්සේ පාවිච්චි කරන්න උන්වහන්සේ සූදානම්ේ සිටිනවා. උන්වහන්සේ සොයමින් සිටිනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස යාඥා කරන්නා පිපාසු ආත්මයක්. ඒක නිසා අමුතු දේවල් කරන පිණිස ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයත් ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ඉන්න ස්ථානය තුලත් ඔබේ පවුල ඔබ තුල ඉන්න ඔබේ ජාතිය ඔබේ රට හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරන්නට යන්නේ ඔබ මුරකාරයෙක් ලෙස ස්වාමීන් වහන්සේ තියෙන කෙනෙක්. ඉතින් අද දවසේ අපි මුරකාරයෙක් කියන්නේ අවදිව සිටිනා කෙනෙක්. ඔහු යාඥාවේ කෙනෙක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. අවදියෙන් සිටිනවා වෙන්න පුළුවන්. අපි බලමු ක්‍රියාපොතේ බලනකොට ක්‍රියාපොතේ ඒ අධීරිවන්තයන් කොහොමද බලවත් ලෙස යාඥා කෙරුවේ කියලා අපි බලන්න යනවා. ඒ වගේ යාඥාවක් අපිට අද දවසේ අවශ්‍යයි. ඔබ අද දවසේ බලවත් ලෙස ඔබ ස්වාමින් වහන්සේ තුල සේවය කරන්න අවශ්‍ය නම් ඔබ මේ අද දවසේ මේ වචනේ ඔබ තදින් අල්ල ගන්න අවශ්‍යයි. ඔබ මේ තුල යාඥා කරනවා නම් ඔබ තුලින් දෙවියන් වහන්සේ හාස්කම් කරන්න යනවා. බලවන්ත ක්‍රියාවල් ඔබ තුලින් ස්වාමින් වහන්සේ කරන්න යනවා. අපි බලමු ක්‍රියාපොතට යමු. ක්‍රියා 4:31 වෙනි පදය. ඔහු යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානයේ කම්පා විය. ඔහු සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස කතා කළෝය. හලෙලූයා. මේ ස්ථානයේ කියන මේ කණ්ඩායම යාඥා කරනවා. ඔබට කිව්වොත් මේ ස්ථානයේ තෝන් ඉන්නා වූ තත්ත්වය කුමක්ද? ඔවුන් සිටියේ සිරගෙදර. මේ ප්‍රේරිත කණ්ඩායම සිටියේ සිරගෙදර. සිරගෙදර ඉන්නකොට ඔවුන් මොනවද කෙරුවේ අපි දකින්න පුළුවන්. ඔවුන් යාඥා කරා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ. ඔවුන්ට ඒ වෙලාවේ අභිමුඛයේ ඔව් පහසුව බැලිවේ නැහැ. ඉතින් සමහර වෙලාවට පහසුව හොයනවා. අපිට දන ගහන්න අපි හිතනවා අයියෝ දනහිස් අපේ කැක්කුමයිනේ කියලා. අත උස්සගෙන හිතනකොට අයියෝ මගේ අද්ද කැක්කුමයිනේ කියලා. මොකද අපිට හැම දෙයක්ම දවසේ තිබෙන නිසා. නමුත් ඔය සිරගෙදර ඉන්නකොට දන්නව ඇති කොහොමද සිරගයක් කියලා. මේ රටේ නම් සිරගෙදර බැලුවොත් ඒක අර බලු කූඩුවට වඩා බල්ලෝ ඉන්න කූඩුවට වඩා කුඩා. පොඩි වෙලා හිර වෙලා ඉන්න ඕන. වතුර දෙනවා නම් වීසි කළා තමයි වතුර දෙන්නේ. පොඩි හිලක් තමයි එළියට තියෙන්නේ. ඒ ආකාරය තමයි මේ ස්ථානයේ තියෙන හිරගෙවල්. ඉතින් ඔබ දැක්ක මම වෙනනම් හිරගෙවල් ගැන මම අහලා නැහැ. ඉතින් මේ රටේ හිරගෙවල් බලනකොට ඒ ආකාරය. ඉතින් ඒ වගේ මම හිතන විදිහට මේ අපෝස්තලික කණ්ඩායමත් දෙවියන් වහන්සේ උදෙසා ඔවුන් සිරගෙදර ගියාම අපි දකින්න පුළුවන් ඕන් ඒ වෙලාවේ මොනවද කරන්නේ? එච්චර අමාරු ස්ථානයක ඔහු දන ගහමින් අත් දෙක ඔසවමින් ඕන් මොනවද කෙරුවේ? ඔවුන් යාඥා කරා. මම ඔබට කියනවා ඔබ සිටිනා වූ තත්ත්වය තුල ඔබ සැබෑ ලෙස යාඥා කෙරුවා නම් දෙවියන් වහන්සේ බලවත් ලෙස ඔබට උත්තර දෙන්න යනවා. මේ ස්ථානයේ උන් යාඥා කරනකොට දෙවියන් වහන්සේ මොනවද කෙරුවේ? ඒ ස්ථානයේ කම්පාවක් ඇති වුණාලු. හලෙලූයා. ඒ ස්ථානයේ සෙලවීමක් ඇති වුණා කියලා මේ ස්ථානයේ සඳහන් කරන ලබනවා. එතකොට මොනවද උනේ? ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණකම ඔවුන්ගේ ජීවිතේට පැමිණියා. ඔවුන්ගේ අත් ගැහෙන්න ගියා. ඔවුන්ගේ තොල් වෙවුලන්න පටන් ගත්තා. ඔවුන්ගේ ශරීරය ගැහෙන්න ගියා. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔවුන්ගේ ජීවිතේට පැමිණලා මොනවද කෙරුවේ? ඔවුන් සිටියා ස්වභාවයෙන් ඔවුන් වෙනස් වීමක් ඇති වුණා. යාඥාව තුළ උන්ට මොනවද උනේ? ඔවුන් සිටියා වූ තත්ත්වය ඔවුන්ගේ ජීවිතේ වෙනස් වුණා. අපි දකින්න පුළුවන් ඒ පේත්‍රස් කියන මිනිස්සයා ඉගෙන ගත්තේ නැති නූගත් මිනිස්සයා.
නමුත් අපි දකිනවා ඔවුන් ඊට පස්සේ මොනවද කියන්නේ? ඔවුන් බලවත් මිනිස්සුයෙක් ලෙස කතා කරන්න පටන් ගත්තා. ශුද්ධාත්ම වාසිකයෙන් පූර්ණ වුණා වූ මිනිසයන් ලෙස ඔවුන් වචනේ අරගෙන නිර්භීතව කතා කළා කියලා මේ ස්ථානයේ සඳහන් කරා. ඉතින් අද දවසේ අපි ලැජ්ජා වෙනවා නම් අපි බය වෙනවා නම් අපිට ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරලා නැහැ. අද දවසේ ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ ස්පර්ශය ඔබ සැබෑ ලෙස ඔබ දැකලා තියෙනවා නම් ඔබ ලැජ්ජා වෙන්න යන්නේ නැහැ, බය වෙන්න යන්නේ නැහැ. ඔබ ඉන්නා ස්ථානේ ඔබ දකින්න යන්නේ නැහැ. ඔබ ඉන්න ස්ථානය තුල ස්වාමින් වහන්සේ තුල ඔබ ලන් වෙලා ඔබ යාඥා කරන්න යනවා. අපි බලමු මේ කණ්ඩායම කොහොමද යාඥා කරේ කියලා අපිට 29 වෙනි පදයේ බලන්න පුළුවන්. දැන්ද ස්වාමිනී ඔවුන්ගේ තර්ජනය බලා සුව කිරීමට ඔබගේ අත දිගු කරන කල ඔබගේ වචනේ නිර්භීතකමින් කතා කරන්නට ඔබගේ ශුද්ධ සේවකයා වූ යේසුස් වහන්සේගේ නාමය කරුණ කොටගෙන හාස්කම්ද පුදුමද කරන්නට ඔබගේ දාසයන්ට වරතුන මැනවයි කිව්වෝය. හලෙලුයා. අද දවසේ අපි බලන්න යනවා මොනවද කියලා යාඥා කරේ කියලා අපිට බලන්න පුළුවන්. මේ ස්ථානේ ඔව් කියනවා ඔවුන්ගේ තර්ජනය බලා සුව කිරීමට ඔබගේ අත් දිගු කර කල. ස්වාමීන් වහන්සේ ඔබගේ අත දිගු කරලා මොනවද කියන්නේ? මට සුව කරන පිණිස අපි ඉන්න තත්ත්වය තුල මේ ස්ථානයේ කතා කරන එක අපි ඉන්න තත්ත්වය වහන්සේ බලලා මොනවද කරන්නේ? ඔබගේ වචනේ නිර්භීතකමින් කතා කරන්නට. අපි දකිනවා ඔවුන්ට ඒ විලාවේ අවශ්‍යතාවය මොනවාද? ඔවුන්ට අපි දකින්න පුළුවන් ඒ නායක පූජකයන් වැඩිමහල්ලන් ඉදිරියේ ඔවුන්ට කතා කරන්න අවශ්‍ය වෙලා තිබ්බා. ඔවුන්ට ඒ වෙලාවේ අවශ්‍යතාවය මොකද්ද? දෙවනවාසික රාජ්‍ය වෙනුවෙන්. ඔවුන්ට නිර්භීත ලෙස කතා කරන්නට. මොකද ඔවුන් නූගත් මිනිස්සු කියලා අපි දන්නවා. ඒ වෙලාවේ ඔවුන් කියනවා ස්වාමිනී ඔබ වහන්සේ ඒ මිනිස්යන්ගේ තර්ජනය නිසා ඒ විරුද්ධකාරයන්ගේ තර්ජනය නිසා ඔබ වහන්සේ මට අපිට මොනවද කරන්නේ? නිර්භීතකමින් කතා කරන්න. ඒ වගේම යේසුස් වහන්සේගේ නාමය කරන කොටගෙන හාස්කම්ද පුදුමද කරන්න ඔබගේ දාසයන්ට වරතුන වෙනවා. හලෙලුයා. මේ ස්ථානයේ ඔබ ස්වාමින් වහන්සේ තුළ පුදුමහා ලකුණු හාස්කම් කරන්න ඔබ සූදානම්ව සිටිනවද උන්වහන්සේගේ තුල? අපි දකිනවා එකම මාර්ගය උන්වහන්සේ කර්ණ කොටගෙන යාඥා කරනවා. එක්සිත් කමේ යාඥාව. හලෙලුයා. එක්සිත් කමේ යාඥාව තුල අපිට පුළුවන් බලවන්ත දේවල් ඉදිරියට කරගන්න. එකම ආත්මයක්, එකම සිතක්, එකම ප්‍රාණයක් වලට අපේ ශරීරය අපි සම්බන්ධ කරන්න අවශ්‍යයි. අපි අවයව ලෙස උන්වහන්සේ තුල එක්සිත් වෙන්න ඕනේ. අවයවයක් සම්පූර්ණ ශරීරයක් වෙන්නේ අවයව එකතු වුණාම. ඉතින් අපේ ශරීරයට අවයව එකතු වුණාම ඒ අතක් කරන වැඩේ අත කරනකොට තමයි ඒක යම් දෙයක් අපිට කරන්න පුළුවන්. ඔළුව කරන දේ ඔළුව කරන්න ඕනේ. කකුල් දෙක කරන දේ කකුල දෙක කරන්න පුළුවන්. මේවා ඔක්කොම මොනවද වෙන්නේ? සම්බන්ධ වීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ එක්සිත් කමේ යාඥාව තුල අපේ ජීවිතය තුල අපි අන්‍යයන්ගේ ජීවිතය තුල සභාව තුල බලවන්ත දේවල් කරන්න ස්වාමීන් වහන්සේ ඔබ කතා කරනවා. දවසේ එක්සිත් වීම අපේ මනස තුල දෙසිත් භාවයක් අපේ ජීවිතය තුල තිබෙනවා නම් දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න බෑ. බෝට්ටු දෙක කකුල් දෙක තියාගෙන අපිට ගමන් කරන්න බෑ. එක බෝට්ටුවකට අපි කකුල තියන්න අවශ්‍ය. අපි ගත්ත යම් තීරු ස්වාමින් වහන්සේ තුල අපි මේ කණ්ඩායම තුලින් බලවන්ත දෙයක් අපි කරනවා කියලා අපි ස්වාමින් වහන්සේ තුල පොරොන්දු වෙලා තිබෙනවා. ඒක අපේ දර්ශනයක්, දේව රාජ්‍ය දර්ශනයක්. ඒ දර්ශනයට වමටවත් දකුණටවත් හැරෙන්නේ නැතුව අපි ඉදිරිය බලා ගමන් කරනකොට අපිට පුළුවන් මේ ක්‍රියාපොතේ එකතු වුණා එක්සිත් වුණා කණ්ඩායම මොනවද මේ පොළව තුල කෙරුවේ කියලා. අපි බලන්න පුළුවන් පරණ ගිවිසුමේ අනාගත වක්තෘ සේවය තුල ඔවුන් තනියම ගිහිලා තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොට නැග්වේ. ඔවුන්ට කියලා කවුරුත් හිටියේ නෑ. උදව් කරන්න වතුර එක ළඟට දෙන්න කවුරුත් හිටියේ නෑ. ඔව් ඉඳ ගන්නකොට පුටුව ලං කරන්න කවුරුත් හිටියේ නෑ. ඔවුන්ට දාඩිය වෙනකොට කෝට් එක ගලවන්න කවුරුත් හිටියේ නෑ. ඔවුන්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් පිපාසයෙන් ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජුවලිත ඔවුන්ගේ දේවලුත් ඔවුන් කරගෙන මොනවද කෙරුවේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොට නැගුවා. දවසේ අපගේ පහසු අපි බලාගෙන සිටින කාලයක් නෙමෙයි මේක. අපගේ අවශ්‍යතාවය බලාගෙන සිටින කාලයක් නෙමෙයි මේක. යේසුස් වහන්සේගේ ඊමට මේ පොළව වෙනස් කරන කාලයකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ අනාගත වක්තෘ මුඛයෙන් කිව්වෝ සෑම වචනයක්ම අද දවසේ අපි තුලින් තමයි උන්වහන්සේ ඉෂ්ට කරන්න බලාගෙන සිටින්නේ. ඒ කියන්නේ මේ යාඥා කණ්ඩායම තුලින් අනාගත වක්තෘ සෙනගත් කියලා ඔබ විශ්වාස කරන්න ඕනේ අපේ කණ්ඩායම. ඔබ තුලින් ඔබගේ මුඛය තුලින් දෙවියන් වහන්සේගේ වචනය පමණක් නිදහස් වෙන්න ඕනේ. ඔබ හැසිරෙනා හැසිරීම ස්වාමීන් වහන්සේගේ සාක්ෂිය තුල හැසිරෙනා වූ ස්වභාවයක් සාක්ෂියක් ඔබේ ජීවිතය තුළ
තියෙන්න ඕනේ. ඔබ කතාත් පොත ස්වාමින් වහන්සේ තුල හරි විදියට ඔබ ජීවත් වෙන්න ඕනේ. අපේ ජීවිතේට ඒ පාපයට අපි ද්වේෂ කරන්න ඕන. නමුත් මිනිසයාට අපි ප්‍රේම කරමින් අපි දෙවියන් වහන්සේ තුල දිගු ගමනකට යන්න අපි සූදානම් වෙන කාලයක තමයි විලා තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගත්ත ආත්මික ආයුධ කට්ටල අපිට ස්වාමින් වහන්සේ දීලා තියෙනවා. උන්වහන්සේ කාණේ දේවනාසික වචනය තුලින් අපි මොනවාද රක්ෂ ස්ථානයට උන්වහන්සේගේ වචනය තුලින් ළඟ වෙලා තියෙනවා. ඉතින් අද දවසේ යාඥාව කියනා වූ දෙවියන් වහන්සේගේ බලවන්ත ආයුධයත් අද දවසේ ස්වාමීන් වහන්සේ සභාවට දෙන නිසා අපි මේ ආයුධය අරගෙන බලවත් ලෙස ක්‍රියා කරන්න. ඒ කියන්නේ ඔබේ ජීවිතයට උත්තරයක් අවශ්‍ය නම් ඒ වගේම ඔබ තුලින් බලවන්ත දේවල් ඒ හාස්කම් පුදුමහා ලකුණු ඔබේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ කරන්න සූදානම්ව සිටින නිසා ඒ වගේම ඔබේ මුඛය පාවිච්චි කරමින් නිර්භීත ලෙස මිනිසයන්ට කතා කරන පිණිස ඔබ පාවිච්චි කරන්න ඔබ මේ කාලේ දෙවියන් වහන්සේ ඉදිරියේ අනිවාර්යයෙන්ම දන නමලා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබ යාඥා කරනකොට ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතය තුළ බලවන්ත ගැලවීමකින් උන්වහන්සේ සරසන්න යනවා. අපි අවසානයේදී අපි ක්‍රියාපතේ 2:21 වෙනි පදයේ බලමු. ක්‍රියා 2:21 ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරෙක් ගලවනු ලබන්නේ යයි දෙවියන් වහන්සේ කියන සේක යනුයි. අපි දකින මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරෙක් ගලවනු ලබන්නේ යයි දෙවියන් වහන්සේ කියන සේක. අපි දකින්න පුළුවන් මේ ස්ථානයේ අද දවසේ ඔබ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා නම් අද දවසේ ඔබේ ජීවිතයට උන්වහන්සේ ඔබ සොයන්නා වූ ප්‍රශ්නෙට ඒ ගැලවීම උන්වහන්සේ දෙන්න යනවා. ඉතින් අද දවසේ මේ හැම දෙයක් මේ අන්තිම කාලයේ වෙද්දී උන්වහන්සේගේ පුදුමහා හාස්කම් උන්වහන්සේ මේ පොළොව තුල කරමින් උන්වහන්සේ කිව්වා අනාගත වාක්‍ය මේ පොළොවේ උන්වහන්සේ ඉෂ්ට කරමින් යනවා. මේ අවසාන කාලය තුල අපි මොනවද කරන්නේ? අපේ ගැලවීම ආරක්ෂා කරන පිණිස අපි මොනවද කරන්නේ? උන්වහන්සේගේ පාද පාමුලට වෙලා අපේ ආත්ම අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ වගේම අන් අය උදෙසත් අපේ හදවත අපි විවෘත කරමින් උන්වහන්සේ දුන්නා වූ ඒ ආශිර්වාද උන්වහන්සේ දුන්නා වූ අපිට ඒ බලය රැගෙන අපි ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. ඉතින් අද දවසේ අපි අනිවාර්යයෙන්ම මේ කාලේ සූදානම් වීම තමයි අපිට ස්වාමින් වහන්සේගේ කැමැත්ත විහිලා තියෙන. ඉතින් අද දවසේ අනාගත වක්‍රු සේවය තුලින් අද දවසේ උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා උන්වහන්සේ බලන් ඉන්නේ අපි උන්වහන්සේගේ මුඛයෙන් කිව්වා වචන මේ පොළොව තුල ස්ථිර කරන පිණිස. ඉතින් අපි අද දවසේ සිට අපි යාඥාව අලුත් විදිහට අපි කරමු. අපි අනාගත වක්තු කණ්ඩායමක් ලෙස අපි උන්වහන්සේට යාඥා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අද දවසේ අපි අපේ ජීවිතය ගැන අපි දුක් වෙලා අපි පසුතැවිලි වෙලා වේදනාවෙන් යන කාලේ අද දවසේ අපි අයින් වෙලා මේ අපෝස්තලික කණ්ඩායම කොයි ආකාරයටද යාඥා කරා. ඔවුන් යාඥා කරේ යේසුස් වහන්සේගේ මලවුන්ගේ නැගිට්ටා වූ බලය ගැන.